හායි යාළුවනේ කොහොමද සාදරයෙන් කියලා පිළිගන්න තුන්වෙනි YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් මම කරන්න යන්නේ ඔයගොල්ලෝ කවුරුද දන් සෙල්ලම තමයි අර බෝඩ් වල උඩ දන් සෙල්ලම. ඉතින් අද ඒ වීඩියෝ අද ඒ සෙල්ලම තමයි කරන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ ගන්න කලින් කියනවා නිතරම YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක ඔල්ලන් යන්න. එහෙනම් අපි වීඩියෝ එකට ඉතින් අද යාළුවෝ තුන්දෙනෙකුත් එකතු වෙලා ඉන්නවා. අපි ඒ තුන්දෙනා මුලින්ම එන්න කියමු. හරියන්නේ ඉතින් මට අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ තුන්දෙනා නම් ටික කියන්න බැරුණානේ. ඉතින් මෙයාගේ නම තමයි සිතුම්මල්. මෙයාගේ නම තමයි සසින්දුයි. ඉතින් මෙයාගේ නම තමයි විදුලයි. ඉතින් මෙයාව නම් දන්නේ නැහැ. ඉතින් බිම්බෝන් චැලෙන්ජ් එක මෙයා හිටියා. තව මිරිස් කල් චැලෙන්ජ් එක මෙයා හිටියා. හරියට කියන්නේ දැන් ඉතින් මේකේ රෝස් ටික ගත්තොත් එimhe අපිට මේකේ උඩ දාන සෙල්ලම කිව්වනේ අපිට මේක පස් පාරක් ඇතුළත දාන්න පුළුවන්. ආනික පස් පාරක් ඇතුළත දානකොට තුන් පාරක් අනිවාර්යෙන් හිට වෙන්න ඕනේ. ඒක දෙක නම් වැටුණක් කපන්නේ අනිවාර්යෙන් තුනක් හිට වෙන්න ඕනේ. හරියද? ඔක තමයි චැලෙන්ජ් එක. හරි එහෙනම් යන්න අපි මේක කට්ටියට බෙදා ගන්න කියලා දෙමු. ඔයා මොකද ගන්නේ? හරි එයා දෙහි කියලා ගන්න ඔයා මොකද ගන්නද? එයා ඉතින් කියලා ගන්නවා මොකද දෙන්නේ? කොච්චි කියන්නේ? වැඩන්නේ යන්නේ කල් මිස් කරනවා. කවන්නේ කවුද කරමු කරන්නේ? මෙයාට දෙන්න. දෙවරන්නේ. හරි තියන්නේ එයා තෝරගත්තේ මෙන්න මේ දෙහි බලු. හරියද? ඔයා දාන්න පටන් ගන්න එන පොතේ. බලමු ගායද කියලා මෙයා. පළවෙනි පාරට හිට උන්නේ. දෙවෙනි පාරට හිට උනා. වාව් අස්සනේ. තුන්වෙනි පාරට උනේ නැහැ. හතරවෙනි පාරට උනේ නැහැ. එක පාරක් හිට උනා. පස්වෙනි පාරට උන්නේ. හරියන්නේ තියන්නේ දීපල් එලා ගන්න කියලා. ඕක ලෙල්ල පිටින් දා ගන්න ඕනේ. ඇඹුල් පෙන්නන්න බෑ. කොහොම කරද ගන්න යාළුවනේ? හොඳ. අසෙත් දින එකේ තමයි ඉන්නේ. නේ. කන්න පුළුවන්ද? ඈ? හරියන්නේ ඉතින් එයා තෝරගත්තේ මෙන්න මේ අමුමිරිස් කන්නේ. අමුමිරිස් තකරට බයි දෙනවා. හරිද? ඔදේමවත් දාන්න පොදුයි. හරියන්නේ තව රූල්ස් එකක් තියෙනවා. ඉතින් 12 අපිට කරන්න අයමත් එන්න බෑ. ඒක තමයි මේ රූල්ස් එක දෙවෙනි එකකට අයම එන්න බෑ. තුන්වෙනි එක කියලාට අයමත් එන්න බෑ. මටත් එන්න බෑ එම. හරිද? හරි එහෙනම් ගන්න පටන් ගන්න. ඉතින් පළවෙනි පාරේට උනා. දෙවෙනි පාරේට උන්නේ. තායි කයින්නේ ආයන්නේ. දැන් මෙයාට අපිට තුන කැලෙන්ද? තමයි කැලේ. මිස් එතෙන්. සරයිද? හරියන්නේ ඉතින් එයා තෝරගත්ත ඉංග්‍රීසි ගන්න නෙමෙයි. ඉතින් අපි දෙන්න එක ටොටක් වෙනස් කරගත්තා. ඉතින් එයා මේ ගෝන කියලා තෝරගත්තා. වීඩියෝ වලින් ටොටක් ඉතින් ස්ටොප් කරලා ගන්නකොට මාර්ක් කරගමු කියලා කිව්වා එයා. හරියද? ඔයාලට තියෙන මේක අයි පයත්ලා තමයි ඉන්නේ. හරිනේ ඔයාලා උදේට පටන් ගන්න. හරියන්නේ පළවෙනි පාරේට උන්නේ ඔන්නේ. දෙවෙනි පාරේට උන්නේ නැහැ. එක පාරක් හිට උනා. තුනක් හිට උන්නේ. හරියන්නේ එයාට තියෙන දැන් මෙන්න මේ කොච්චි කල. සරලද? හරියන්නේ ඉතින් මට නම් මේක ඉඳුර තමයි දෙන්නේ. හරියට කන්න පටන් ගමු. මොනවද කියන්නේ? හරි ඉතින් යාළුවනේ අපි දැන් රිස් කාලේ කරයි. දැන් ඉතින් මෙයාට මොකද වෙන්නේ කියලා බලමු. මට නම් මොනවද යාළුවනේ? අප පොඩි කාලේ ඉඳුරු ගිල්ලෙමු. හරියන්නේ අපි බලමු දැන් තියෙන්නේ පස් පාරක් විතර මම ගන්න තියෙනවා. ඉතින් මට දෙපාරක් වටුනොත් එමෙ ඉතින් මට කන්න ඕනේ නැහැ. අපි දාලා බලමු. එකයි ඕනේ. දෙකයි තුනයි අන්තිම දෙපාරක් ලක් එකට ඉන්න වෙන්න පුළුවන් යන්නේ. හතරයි කියලා තඩන්නේ නැහැ. මොකද
ඉතින් යාළුවනේ කෙනෙක් පොඩි කාලේ ගුරු කෑවා කියලා. දැන් බලමු මෙයා අද කන විදිහ. කැල්ලම කන්න ඕනේ. ඔව් කෑල්ලෝ කටේ දාගන්න. රස වෙන්නද බෑ කටි මූණේ. හරි අර දින්නා ඉතින් එක කියන්න බෑ ඉතින් හරි වෙනවා. කොහොමද තමයි අද වීඩියෝ එක වෙන්නේ පොඩ්ඩක් ඩිස්ටර්බ් කරනවා. හරියන්නේ ඉතින් මට ගුරු කන්න පොඩි කාලේ කාලා දෙනක පරිදි මට අවුල් ගියා. ඉතින් ගුරුවරයා කාලත් අවුල් යනවා. ඉතින් යන්නේ ඉතින් මේ හතර දෙනා තමයි අද චැලෙන්ජ් එකේ ඉන්නේ. ඔයගේ ඉතින් කට්ටියටම කන්න අපදා දෙන්න ඉතින් මම ඉංගුරු නෙතුමාට මම ඉංගුරුවට ස්පෙන්ඩ් කරවලා ගියා. හරියට ඉතින් කොහොම තමයි ඉතින් වීඩියෝ එක නෙතුමාට YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක ඕල් දාගෙන යන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ඉතින් like button එක press කරන්න යන්න කරන්න එපා. එහෙනම් මම අතට ගිහින් එන්න. නෙතුමාගේ වීඩියෝ channel subscribe කරන්න.